හරි ළමයි ප්‍රාග්ඓතිහාසික යුගයේ සිතුවම් කියන මාතෘකාව යටතේ අවසාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ බිල්ලෑවලනේ ප්‍රාග්ඓතිහාසික සිතුවම් ගැන. එතකොට අපි කලින් වීඩියෝස් වලදී සාකච්ඡා කරා තන්තිරිමලේ ඒ වගේම දොරවකලන ගැන. එතකොට අපි මේකෙදි බිල්ලෑවලන ප්‍රාග්ඓතිහාසික සිතුවම් ගැන තමයි ළමයි සාකච්ඡා කරන්නේ. මේ බිල්ලෑවලන තියෙන්නේ ළමයි උතුරු මැද පළාතේ අනුරාධපුරේ කියන දිස්ත්‍රික්කේ. එතකොට මේ බිල්ලෑවලන 1951 දී හොයාගෙන තියෙන ළමයි SU දරණියගල කියන මහත්තයා විසින්. හරිද? එතකොට මේ ලෙනේ වර්ණ භාවිතා කර අඳින ලද චිත්‍ර සහ රේඛා චිත්‍ර කියන දෙවර්ගයම දකින්න පුළුවන්. ඒ වගේම බහුමාධ්‍යයෙන් නිර්මාණය කරපු චිත්‍රත් මේ ලෙන තුල දක ගන්න පුළුවන් අපිට. හරිද? එතකොට ළමයි මේ පල්ලෙහා තියෙන පින්තූරයෙන් මෙන්න මේකේ පෙන්වන්නේ සතෙකුගේ පිට යන මිනිසා කියන මාතෘකාව යටතේ අඳින ලද චිත්‍රයක්. නමුත් මේකේ පැහැදිලිමදිනේ මේ තමයි ළමයි ගුහාවේ දකින්න තියෙන චිත්‍රය. මේ තියෙන්නේ ළමයි අර පිටපත් කරාට පස්සේ ඒගොල්ලෝ පිටපත් කරලා අඳින ලද සිතුවම. එතකොට ළමයි මේකේ මේ තියෙන්නේ මොල්ලිය සහිත ගවරුව. මේ තියෙන්නේ ලෙනේ අපිට දකින්න පුළුවන් විදිහ. ඒ වගේම මෙතන තියෙන්නේ ඒක පිටපත් කරාම අපිට ආපු සිතුවම. හරිද? ඊළඟට ජෝන් ස්ටීල්ට අනුව මේකේ වැදගත්ම නිර්මාණයක් විදිහට සලකන්න පුළුවන් ළමයි කොටුවක් තුල එහෙම නැත්නම් නිවසක් තුල දක්වන ලද මිනිස් රූප දෙක. හරිද? එතකොට මේ ලෙනේ චිත්‍ර අතර ඇත් ගෝණ සහ මොනරු රූප විශේෂ වෙනවා. මේ තමයි ළමයි අර අපි ඉස්සෙල්ලා කියපු කොටුවක් තුල තියෙනවා කියපු මිනිස් රූප දෙක. මේක තමයි ඒකේ කාබන් සිතුවම. හරිද? එතකොට ළමයි ජ්‍යාමිතික සංකේත සහිත රූප මේකේ දැක ගන්න පුළුවන්. හරිද? එතකොට ළමයි බිල්ලෑවලන කොහෙද තියෙනවා කිව්වේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එතකොට මේක හොයාගෙන තියෙන්නේ දරණියගල මහත්තයා විසින්. එතකොට ඔය කරුණු ටික තමයි බිල්ලෑවලන ගැන අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේකට අදාළ නෝට් එකත් ඔයාලට Facebook page එකට ගිහින් බලලා ලියා ගන්න පුළුවන්. මම ඒකේ link එක පල්ලෙහා description box එකේ දාන්න. එතකොට ඒ වගේම Facebook page එක follow කරලා තියාගන්න. ඔයාලට ලේසි එකෙන් ඕනම නෝට් එකක් ගාලා හොයාගන්න පුළුවන් චිත්‍ර කලාප සම්බන්ධව 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා. ඒ වගේම තව දේවල් ගොඩක් ඒකේ තියෙනවා. ඒ වගේම YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට share කරන්න. එයාලටත් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඊළඟට ළමයි අපිට තියෙන්නේ උද්භිද සැරසිලි මෝස්තර කියන මාතෘකාව. එහෙනම් මේ මාතෘකාව යටතේ ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු.